නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේගේහ සිතා සරසංකප්පා තේ පහියන්ති තේ සංපහන අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායගතා සතින් භාවේති. සද්ධාවන්ත සත්පුරුෂ පින්නතනි, අදත් මෙහෙන්දෑවේ අපේ සුපුරුදු විදිහට අද සිකුරාදා දවසේ මේ සූදානම් වෙන්නේ අපේ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පතල වූ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් යුක්තව ඒ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් තවත් බිඳක් ශ්‍රවණය කරන්නට ඉගෙන ගන්නට. ඒ සඳහා අපි අද දවසේ මේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ අනුපද වර්ගයේ 9 වෙනි සූත්‍රය, කායගතා සති සූත්‍රය. මේක තාමත් වටිනා අසිරිමත් සම්බුද්ධ දේශනාවක්. මේ දේශනාව පිළිබඳව මුලින්ම අන්තර්ගතයේ පිළිබඳව යම්කිසි කෙටි හැඳින්වීමක් කරලා ඉන්නට ඕන. පිනතුනේ, මේ කායගතා සති සූත්‍රයේදී කය අනුව සිහිය පිහිටවීම කියන තේරුමනේ කායගතා සති. එතකොට මෙතනදී මේ සූත්‍රයේදී ආනාපාන සතිය ගැන විස්තරයක් තියෙනවා. ඒ විස්තරයේ මුල් පියවර 4. කියන්නේ කාය සංස්කාර පස්සම්බණය වීම දක්වා බුදුරජාණන් වහන්සේ කායගත සතිය හැටියට මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. යම් කිසි ශ්‍රාවකෙක් එහෙම ආනාපාන සතිය කාය සංස්කාර සංසිඳ වීම දක්වා පස්සම්බණය වීම දක්වා නොදෙනී නොතේරී යාම දක්වා වඩලා ඊළඟට මේක කියනවා ඉරියාපත භාවනාව ගැන. ඒ ශ්‍රාවකයා ඉරියාපත ඉරියව් පිළිබඳව යොමු කරනවා සිහියෙන් පවත්වන්නට. ඊළඟට සම්පජඤ්ඤය ගැනත් කියවෙනවා. ඊළඟට පටික්කුල මනසිකාරය ගැන හොඳ විස්තරයක් තියෙනවා. ඊළඟට ඒ ශ්‍රාවකයා ධාතු මනසිකාරයත් වඩනවා. ඊළඟට මේකේ කියනවා නවසීවතිකය. ඒ කියන්නේ මලමිනියක් අවස්ථා 9ක් තුල ඒ මලමිනිය දිහා බලාගෙන කරන ඒ භාවනාව නවසීවතිකය. ඉන් පස්සේ ප්‍රථම ධානය, ඊළඟට ဒုတိ ධානය, ඊළඟට තත්ත්‍ය ධානය, චතුර්ථ ධානය දක්වා විස්තර කරනවා. ඊළඟට තියෙනවා මේ සූත්‍රයේ පින්නතුනේ කායගත සතිය වැඩි ශ්‍රාවකයෙකුට ලැබෙන ආනිසංස තවදුරටත් විස්තර කරනවා. ඉන් පස්සේ විඥාභාගීය කුසල ධර්ම ගැන.
ඒ කියන්නේ විද්‍යාභාගීය කුසල ධර්ම කියනකොට පින්නතුන් දන්නවා ඉද්ධිවිද ඥානය, දිබ්බ සෝත ඥානය, පරතිචිත්ත විඥානන ඥානය, ඊළඟට පුබ්බේ නිවාසානුසති ඥානය, ඊළඟට චුතුපපාත ඥානය, ආශ්‍රවක්ෂේකර ඥානය දක්වා අසිරිමත් දේශනාවක් මේ දේශනාව. ඉතින් ඒ නිසා බොහෝම අවධානයෙන් මේ දේශනාව පිළිබඳව සිත යොමු කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව නුවණින් මෙනෙහි කරමින්ම මේ දේශනාව අපේ ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද, අදාළ වෙන්නේ කොහොමද කියලා හොඳට නුවණින් යුක්තව අහුම්කම් දෙන්නට. අපි මුලින්ම කිව්වා පාලි පාඨයක්. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ යේසිතා සරසංකප්පා තේ පහියන්ති තේ සම්පහාන අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති එවම්පි භික්ඛවේ භික්ඛු කායගතා සතින් භාවේති කියලා. මේ පාලි පාඨයේ ඉස්සෙල්ලම සිංහල තේරුම අපි කෙටියෙන් සරලව දැනගනිමු. කියන්නේ මෙහෙමයි මේ විදිහට තස්ස ඒවං අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. ඒ කියන්නේ එළඹ සිටී සිහියෙන් බොහොම පරිස්සම් සහිතව කෙලෙස් නැති කරන වීර්යයෙන් යුක්තව ඉන්නකොට ඒ ශ්‍රාවකයාගේ යේ ගේසිතා සරසංකප්පාතේ පහියන්ති තණ්හාව ඇසුරු කරගෙන තියෙන රාග සංකල්පනා ඒවා නැති වෙලා යනවා. එතකොට ඒ තණ්හාව ඇසුරු කරගෙන තියෙන රාග සංකල්පනා නැති වෙනකොට අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. ලොකු ප්‍රශ්නේනේ නේද? තමා තුළම හිත හිතා හොඳින් පිහිටවා ගැනීම. මෙතන කියනවා එහෙම වෙනකොට තමා තුළම හිත හිතා හොඳින් පිහිටනවා. සම්නිසීදති හිත සංසිඳෙනවා. ඒකෝදී හෝති එකඟ වෙනවා. සමාධියති සමාධියටපත් වෙනවා. ඉතින් අපි උත්සාහවත් වෙන්නේ ඒ ටික කරගන්නනේ නේද? තමා තුළම හිත ඉතා හොඳින් පිහිටුවා ගන්න. ඒ වගේම හිත සංසිඳවා ගන්න. හිත එකඟ කරගන්න. ඒ වගේම සමාධියකට හිත සකස් කරන්නට. එතකොට මේ කායගතා සති සූත්‍රයේදී කායගත සතිය වඩන කෙනෙකුට ලැබෙන ප්‍රයෝජනය පිළිබඳවයි ඒ කියවෙන්නේ. පින්නතුනි මේ සූත්‍රයේ දේශනා කරන්න හේතු වෙච්ච නිධානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් පින්නතුනි එක දවසක් දවල් දානින් පස්සේ ජේතවනාරාමේ උපස්ථාන ශාලාවට සම්බහුලා භික්ඛු බොහෝ භික්ෂුන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රැස් වුණා. රැස් වෙලා උන්වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වෙනවා. මෙහෙමයි මේ සාකච්ඡාව ගැන සූත්‍රය කියවෙන්නේ. මෙහෙම කියනවා අච්චරියං ආවුසෝ අබ්බුතං ආවුසෝ යාවචිදං තේන භගවතා ජානතා පස්සතා
අරහතා සම්මා සම්බුද්දේන. කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලා වුත්තා මහානිසංසා. එතකොට මේගොල්ලෝ කිව්වේ කොහොමද? මේ ස්වාමීන් වහන්සේලා අනේ බලන්න ආයුෂ්මත් තුරුනි අපේ තාම වැදගත් දෙයක් මෙතන කියනවා තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන. අපේ සියල්ල දන්න සියල්ල දකින ඥානතා පස්සතා ඔන්න බුදු ගුණයක් මතු කරනවා. අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ආශ්චර්ය උත්තමයෙක් අබ්බුතම් මහා පුදුම උත්තමයෙක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ කායගතා සතිය කය පිළිබඳ සිහිය වැඩුවොත් හොඳට වැඩුවොත් බොහෝ කොට පුරුදු කළොත් ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා තියෙනවා කියලා මෙහෙම කතා කළා. ඉතින් මේ දවල් දානියෙන් පස්සේ ඒ උපස්ථාන ශාලාවේ ඉඳගෙන ශ්‍රාවකයන් වහන්සේලා ওই විදිහට කායගත සතිය ගැන කතා කරමින් වැඩ හිටියා. ඔන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කරවනවා. එතකොට උන්වහන්සේ එදා සවස ඵල සමාපත්තියෙන් නැගිටලා උපස්ථාන ශාලාවට වැඩම කරවලා පනෝප බුද්ධාසනයේ වැඩ හිටියා. වැඩ ඉඳලා ශ්‍රාවක සංඝරත්නයට ආමන්ත්‍රණය කරලා ඇහුවා මහණෙනි මම එන්නට ඉස්සර වෙලා කතා කරමින් ඉඳලා නතර කළේ මොන විදිහේ කාරණයක් ගැනද කියලා ඇහුවා. එතකොට ඒ ශ්‍රාවකයන් වහන්සේලා කිව්වා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි මේ කතා කරමින් හිටියේ අපේ සියල්ල දන්න සියල්ල දකින අපේ භාග්‍යවතුන් වහන්සේ මහා ආශ්චර්යමත් උත්තමයෙක් මහා පුදුමාකාර නුවණකින් යුක්ත උත්තමයෙක් කියලා අපි කතා කරමින් හිටියේ. ඊළඟට කියනවා ඔබ වහන්සේ අපට දේශනා කළා තියෙනවා මේ කායගත සතියේ කය පිළිබඳ සිහිය වැඩුවොත් හොඳට වැඩුවොත් බොහෝ කොට වැඩුවොත් ඒක මහත්ඵල මහානිසංස වෙනවා කියලා දේශනා කළා තියෙනවා කියලා ඒක ගැනයි අපි අද මේ කතා කරමින් හිටියේ කියලා කිව්වා. ඒ වෙලාවේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට දේශනා කරන මෙහෙම කතම් භාවිතාච භික්ඛවේ කායගත සති කතම් බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසා. ඒ කිව්වේ මහණෙනි මේ කායගත සතිය කියන්නේ කය පිළිබඳ සිහිය පිහිටවීම ඒක කොහොම භාවිතා වැඩුවොත්ද කොහොම බහුලී කතා බහුල වශයෙන් දිගින් දිගට පුහුණු කළොත්ද ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා උන්වහන්සේම පිළිතුරු දෙන්න බලාපොරොත්තුවෙන් නගන ප්‍රශ්නයක් ඒක. බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නේ අහලා උන්වහන්සේම පිළිතුරු දෙනවා. උන්වහන්සේගේ දේශනා විලාසයේ ඒක ක්‍රමයක් ඒක. ඉතින් එතකොට මේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේම දුන්න පිළිතුර තමයි ඔන්න මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට මතක තියාගන්න ඕන අපි කායගත සතිය වඩන යෝගියෙකුට යෝගාවචරයෙකුට මේ බුද්ධ දේශනය අපිට
පැත්තකින් තියන්න බෑ. කායගත සති සූත්‍රයේ තියෙන මේ විස්තරය පැත්තකින් තියලා අපට වෙනත් දෙයක් කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේම මේ ප්‍රශ්නයක් නගලා දුන්න පිළිතුරක් තමයි මේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මුලින්ම පින්නතුනි කායගත සතිය මේ මහත්ඵල මහානිසංස වෙන විදිහට පුරුදු කරන්නට යනකොට මේ දේශනාවේ හැටියට මුලින්ම තියෙනවා හැම තැනකම ඒක කරන්න බෑ. එතකොට මෙතන පටන් ගන්නේ ආනාපාන සතියෙන් කිව්වනේ. එතකොට ආනාපාන සතිය හැම තැනකම ඒ සිහිය පිහිටවීම හැම තැනකදීම කරන්න බෑ. ඒකට සුදුසු පරිසරයක් මුලින්ම තෝරගන්න වෙනවා. මෙතන කියනවා තැන් ස්ථාන 3ක්. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. කියන්නේ ආරණ්‍යයක්, නියඳ පරිසරයක තියෙන ගහක් මුල හේවණක්, එහෙම නැත්නම් හිස් කුටියක්, ඒ වගේ තැනකට යන්නට ඕන. එතකොට ඊළඟට තියෙනවා කායගත සති භාවනාවට වාඩි වෙන්නේ කොහොමද කියලා. මෙතන කියනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. විශේෂයෙන්ම ආනාපාන සතියට. එතකොට පරියංකෙන් වාඩි වෙනවා, ශරීරයේ ඍජුව තියා ගන්නවා. ඒ වගේම මුහුණ ඉදිරියේ, නාසයේ අග සිහිය පිහිටුවා ගන්නවා. පරිමුඛං සති. එතකොට කායගත සතියේදී මුලින්ම කරන්නේ එහෙම ඉඳලා මුලින්ම වෙන්නේ හුස්ම ගැන බලන එක. ඒකට ආනාපාන සති සූත්‍රයේදී කියන්නේ ආනාපාන පබ්බය කියලා. පින්නතුන් දන්නවා. එතකොට මේ සූත්‍රයේ කියවෙනවා මෙහෙම. එහෙම සිහිය පිහිටුවගෙන ශරීරයේ ඍජුව තබාගෙන වාඩිගත් යෝගාවචරයා නැත්තම් ශ්‍රාවකයා ඉස්සරලාම කරන්නේ සිහිය ඉන්නේ කොහොමද? දොරටුපාලයක් වගේ නාසයේ අග හුස්ම ඇතුල් වෙන පිට වෙන තැනට සිහිය පිහිටවනවා. පිහිටවගෙන සතෝව අස්ස සති සතෝව පස්ස සති. සිහියෙන් යුක්තව හුස්ම ඉහළට ගන්නවා, සිහියෙන් යුක්තවම හුස්ම පහළට හෙළනවා. ඒක තමයි මුල්ම පියවර. එතකොට අපි දැන් ඔය ආනාපාන සති සූත්‍රයේ වගේ සූත්‍රවලදී කායානුපස්සනාවේදී වඩපු පියවර 4 තමයි මෙතනදී කායගත සති සූත්‍රයේදී කායගත සතියේදී දියුණු කරන්නේ. මුල්ම පියවර 4 කොහොමද? ඉස්සර වෙලා සිහියෙන් යුක්තව හුස්ම ඉහළට ගන්නවා, සිහියෙන් යුක්තව හුස්ම පහළට හෙළනවා. ඇතුල් වෙන හුස්ම හැපෙන තැනට සිහිය පිහිටවනවා. පිට වෙන හුස්ම හැපෙන තැනට සිහිය පිහිටවනවා නාසයේ අග. එතකොට එහෙම කරනකොට ඊළඟට එනවා දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමේති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමේති පජානාති. ඊළඟ පියවර
රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති. රස්සං වා පසසන්තෝ රස්සං පසසාමීති පජානාති. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පසසිස්සාමීති සික්ඛති. ඊළඟට පස්සම්භයං කාය සංකාරං අසසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කාය සංකාරං පසසිස්සාමීති සික්ඛති. ඊළඟට දේශනා කරන මෙහෙම. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායගතා සතිම් භාවේති කියලා. ඔය විදිහටයි මහණෙනි භික්ෂුව කායගතා සතිය වඩන්නේ කියලා මේ සූත්‍රයේදී කියනවා. තේරුම් ගන්න. එතකොට මේකේ වචනයක් තියෙනවනේ පජානාති කියලා. පජානාති. ඉතින් ජානාති ඉගෙන ගන්නවා, දැනගන්නවා, දැනගනී. පජානාති මනවින් විශේෂයෙන් ප්‍රඥාවෙන් දැනගන්නවා කියන තේරුම. එතකොට මනවින් දැනගන්නවා, විශේෂයෙන් දැනගන්නවා, ප්‍රඥාවෙන් යුක්තව දැනගන්නවා. පජානාති. එතකොට ප්‍රජානනය කරන්නේ මොනවද? දිගට හුස්ම ඇතුළට ගනිද්දී දිගට හුස්ම ඇතුළට ගත්තා කියලා නුවණින් දැනගන්නවා. ප්‍රඥාවෙන් දැනගන්නවා. ඉතා හොඳින් දැනගන්නවා. ඊළඟට දිගට හුස්ම පහළට හෙලනකොට දිගට හුස්ම පහළට හෙළුවා කියලා නුවණින් දැනගන්නවා. ඒක දිගට කරගෙන යනවා. ඊළඟට ඔන්න රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති. කෙටියෙන් හුස්ම ඇතුළට ගනිද්දී කෙටියට හුස්ම ඇතුළට ගත්තා කියලා නුවණින් දැනගන්නවා. මනවින් දැනගන්නවා. ප්‍රඥාවෙන් දැනගන්නවා. එතකොට රස්සං වා පසසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. කෙටියට හුස්ම පහළට ගනිද්දී කෙටියෙන් හුස්ම පහළට ගත්තා කියලා නුවණින් දැනගන්නවා. ප්‍රඥාවෙන් දැනගන්නවා. ඔය පියවර දෙක. දිග හුස්ම ඇතුල් වෙන දිග හුස්ම පිට වෙන දිග හුස්ම ඒක කාලයක් කරගෙන යද්දී ඊළඟට පින්නතුනි දැනෙන්න පටන් ගන්නවා. ඒ හුස්ම අතර සමහර හුස්ම ඇතුළට යද්දී ඒවා දැන් කෙටි වෙලා. ඒවා දැන් කෙටියට යන්නේ. ඇතුල් වෙන්නේ. ඒ වගේම පහළට හෙලද්දිත් දැන් හුස්ම කෙටි වෙලා. ඔය වෙනස දැනගන්නවා. එතකොට ඊළඟට පින්නතුනි තියෙනවා සික්ඛති. මෙතන ඉඳලා කායගත සතියේ ඉතිරි පියවර දෙක තුල තියෙන්නේ සික්ඛති කියන වචනය. සික්ඛති පුහුණු වෙනවා, හික්මෙනවා, ඉගෙන ගන්නවා. සික්ඛති. එතකොට මෙතන ඉඳලා එතකොට ඒ කායගත සතිය කය පිළිබඳ සිහිය වඩන මේ භික්ෂුව මේ ඉදිරි පියවර දෙකේදී තමන්ගේ හුස්ම රැල්ල ගැන නුවණින් බලාගෙන ඉඳමින් හික්මෙනවා, පුහුණු වෙනවා, ඉගෙන ගන්නවා. පින්නතුනි මෙතෙන්දී ඉවසීම තාමත්ම වැදගත්. ඉවසීමයි උපේක්ෂාවයි මේ දෙක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතාමත්ම අවශ්‍යයි. ඒ වගේම
ඉවසීමයි උපේක්ෂාවයි එක්ක යෝනිසෝ මනසිකාරය පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔය කරුණු තුන ඉවසීමත් උපේක්ෂාවත් යෝනිසෝ මනසිකාරයත් ඔය තුන ශ්‍රාවකෙක් ඉතාම හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. දැන් මේක කරන්නේ කොහොමද? දැන් ඊළඟට අර දිග හුස්ම දිගට ඇතුල් වෙද්දී දිග හුස්ම පහළට හෙලද්දී කෙටි හුස්ම ඇතුළට යද්දී කෙටි හුස්ම පහළට ගනිද්දී එහෙම දැනගෙනම ප්‍රඥාවෙන් කළානේ. ඊළඟට මොකද වෙන්නේ? සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පසසිස්සාමීති සික්ඛති. පින්නතුනි මෙතන තියෙනවා වචනයක්. සබ්බකාය පටිසංවේදී. සබ්බකාය පටිසංවේදී. වචන දෙක ඉගෙන ගන්න. සබ්බකාය කියන්නේ මොකක්ද? සබ්බකාය කියන වචන දෙක. සබ්බ කියන්නේ සියලු, කාය කියන්නේ කය. එතකොට සියලු කය කියන්නේ මොකක්ද? මේ ශරීරයේද? නැහැ. මේ ශරීරයෙන් නෙවෙයි. මොකක්ද එහෙමනම්? ආස්වාස ප්‍රස්වාස කය. මේ හුස්ම රැල්ලට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා. කායේ කායඤ්ඤතරාහං භික්ඛවේ එවං වදාමි යදිදං අස්වාස පස්වාසෝ. මහණෙනි මම මේ ආස්වාස ප්‍රාස්වාස දෙක මේ කයෙහිම වෙනත් කයක් හැටියට දේශනා කරනවා කියලා. එතකොට සබ්බ කාය කියන්නේ සියලු කය කියන්නේ මෙතන ආස්වාස ප්‍රස්වාස දෙක. පටිසංවේදී එතන වචන දෙකක් තියෙනවා. පටි සංවේදී. සංවේදී වෙනවා කියන්නේ මොකද්ද? සිද්ධ වෙන දේ පිළිබඳව සිද්ධ වෙන දේ ගැන වර්තමාන මොහොතේ ඒ මොහොතේ සිද්ධ වෙන දේ ගැන ඉතාමත්ම ඕනකමින් කටයුතු කරනවා. සිද්ධ වෙන දේ ගැන ඉතාමත්ම ඕනකමින් හිතනවා. පටි කියන්නේ හැපීම, ස්පර්ශවීම කියන තේරුම. එතකොට පින්නතුනි දැන් කායගත සතිය කය පිළිබඳ සිහිය වඩන මේ භික්ෂුව මේ යෝගියා ඉතාමත්ම ඕනකමින් හොඳ සිහියෙන් යුක්තව ඔය සියලුම ආස්වාස ප්‍රස්වාස කය දිහා බලාගෙන ඉන්නකොට ඒ නාසයේ හැපෙන තැනට සිත යොමු කරගෙන ඉන්නට ඕන. ඊළඟට හුස්ම රැල්ල සමග එහාට මෙහාට හිත අරගෙන යන්නෙත් නැහැ. බොහෝම ඉවසීමෙන්, බොහෝම උපේක්ෂාවෙන්, ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නට ඕන. ආස්වාස කය හැපෙන තැන පැහැදිලිව දැකලා ආස්වාස කළා කියලා ඉගෙනගෙන පුහුණු වෙනවා නුවණින් දැනගෙන. ප්‍රස්වාස කය හැපෙන තැන පැහැදිලිව දැකලා ප්‍රස්වාස කළා කියලා නුවණින් දැනගෙන ඉගෙනගෙන හික්මනවා. ඒකට කිව්වේ සබ්බ කාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බ කාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති කියලා. තේරුණානේ? එතකොට ඊළඟට ඔහොම කරගෙන යද්දී දැන් ඊළඟට පස්සම්භයං කාය සංකාරන්නේ. කාය සංකාර කියන්නේ ආස්වාස
ප්‍රස්වාස දෙක. දන්නවනේ තුනක් තියෙනවනේ. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර කියන්නේ විතක්ක විචාර. චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා. එතකොට දැන් මෙතනදී මේ පෙන්වන්නේ අපි පස්සම්භයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති. දැන් කාය සංකාර හික්මවමින් ආස්වාස කළා කියලා නුවණින් දැනගෙන ඉගෙනගෙන පුහුණු වෙනවා. පස්සම්භයං කාය සංකාරං පසසිස්සාමිති සික්කති. දැන් කාය සංකාර හික්මවමින් ආස්වාස ප්‍රස්වාස කළා කියලා නුවණින් දැනගෙන හික්මෙනවා. මෙතන වචනයක් තියෙනවානේ නේද? පස්සම්භයං කියන්නේ පස්සම්භය වෙනවා කියන්නේ සංසිඳෙනවා, අඩු වෙනවා, නැති වී යනවා වගේ තේරුමක්. එතකොට දැන් පස්සම්භනේ වෙන්නේ සංසිඳෙන්නේ, අඩු වෙන්නේ, නැති වී යන්නේ මොනවද? නැති වී යන්නේ මෙතනදී කාය සංකාර. ඒ කියන්නේ පස්සම්භනේ වෙන්නේ, සංසිඳෙන්නේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස කාය සංකාර කිව්වේ ඒ ආස්වාස ප්‍රස්වාස දෙකටනේ. ඒ ආස්වාස ප්‍රස්වාස වල තිබුණ ගොරෝසු ගතිය අඩු වෙනවා. හුස්ම රැල්ල තැම්පත් වෙනවා. නොදෙනී යනවා, නොතේරී යනවා. දැන් නිකන් හුස්ම ගන්නේ නෑ වගේ දැනෙනවා. නැති වී යනවා. ඔන්න ඔය අවස්ථාවට එනකොට පස්සම්බනේ වෙනකොට දැන් එතකොට හුස්ම රැල්ලේ තිබිච්ච ගොරෝසුකම නැති වුණා. දැන් හුස්ම රැල්ල තන්පත් වෙලා නොදැනී ගිහිල්ලා සියුම් වෙලා කියලා දැනගෙන ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඔතන හරීම ඉවසන්න ඕන තැනක්. බොහෝම උපේක්ෂාවෙන් බලන්න ඕන තැනක්. බොහෝම යෝනිසෝ මනසිකාරයේ පවත්වන්න ඕන තැනක්. එතකොට පස්සම්භය කාය සංකාර අසසිසාමිති සික්කති පස්සම්භයං කාය සංකාරං පසසිසාමිති සික්කති කියලා. කායගත සතියේදී කාය සංකාර සංසිඳුණු වෙලාවට මෙන්න ඒ භික්ෂුවගේ ඒ යෝගියාගේ හිත කොහොම එකක්ද කියලත් ඔය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සමහර යෝගීන් භාවනා කරන ඇත්තෝ මේ හුස්ම රැල්ල සංසිඳුණු ගමම්ම ලොකු කලබලයකටපත් වෙනවා. දැන් මට හරි ගියයි කියලා. දැන් මට ඔන්න හරි ගියා. දැන් මට ඔක්කොම හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් සමාධියකටත්පත් වුණා කියලා සමහර විට තීරණයකටත් යනවා. ඒ හුස්ම රැල්ල නොදැනී ගියානේ. නොතේරී ගියානේ. පස්සම්බනේ වුණානේ. නැහැ. ඒ නොදැන නොතේරී යන හුස්ම රැල්ලත් බොහෝම සිහියෙන් ඉඳගෙන බොහෝම ඉවසීමෙන් බොහෝම උපේක්ෂාවෙන් ඉඳගෙන මේ යෝගියා මේක අල්ලගන්න ඕනේ. මේක දැනගන්න ඕනේ. හික්මෙන්ට ඕනේ ඒ තුල. එතකොට එහෙම කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. තේසම් පහනා අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති සම්නිසීදති ඒකෝදී හෝති සමාධියති ඒවම්පි භික්කවේ භික්ඛු කායගතා සතින් භාවේති. එතකොට පින්නතුනේ ඔය කිව්ව කාය සංකාර
පස්සම්බනේ වුණ වෙලාවට හුස්ම රැල්ල තැන්පත් වෙලා නොදැනී නැති වී ගිය වෙලාවට ඒ යෝගාවචරයා යෝගියා ශ්‍රාවකයා කොහොමද ඉන්නේ? අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු. එයා ඉන්නේ ඉන්ටෝනන්නේ එළඹ සිටි සිහියෙන්. ඒ වගේම බොහෝම පරිස්සම් සහිතව කලබලයක් නැතුව කෙලස් නැති කරන වීරයෙන් යුක්තවයි ඉන්නේ. ඉතින් එහෙම ඉන්නකොට පින්නතුනි ඔන්න ඒ යෝගියාගේ ගේසිතා ගේසිතා සරසංකප්පා තේ පහියන්ති. තණ්හාව ඇසුරු කරගෙන තියෙන මේ රාග සංකල්පන ඒවා නැති වෙලා යනවා. ඒ තණ්හාව ඇසුරු කරගත්ත වැగిරෙන රාග සංකල්පනා නැති වෙනකොට අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. ඔන්න වෙන දේ. තමා තුලම හිත ඊටාම හොඳට පිහිටනවා. හිත දුවන්නේ නැහැ. සන්නීසීදති හිත සංසිඳෙනවා. ඒකෝදී හෝති එකඟ වෙනවා. සමාධියති සමාධියටපත් වෙනවා. එතකොට හුස්ම රැල්ල පස්සම්බනේ වුණ වෙලාවට ඔන්න ඔය ටික තමයි වෙන්නේ. ඒක තමා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම ඒ භික්ෂුව කායගත සතිය වඩනවා කියලා. එතන මේ සූත්‍රය කායගත සති සූත්‍රයේදී පින්නතුන් තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ පියවර 4 තුල තමයි කායගත සතිය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. හුස්ම රැල්ල පස්සම්බනේ වීම දක්වා. ඒක හොඳට පුහුණු කරගන්නවා. පුහුණු කරගෙන ඉදිරියට යනවා. ඊළඟට කොහොමද ඉදිරියට යන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ යෝගියා තමන්ගේ කායගත සතිය දියුණු කරන්නට ඉදිරියට යද්දී ඉරියව් පැවැත්වීම ගැන විමසිලිමත් වෙනවා. සිහියෙන් යුක්ත වෙනවා. එතකොට හැම කෙනෙක්ම ඉරියව් 4ක් ප්‍රධාන වශයෙන් පවත්වනවානේ පින්නතුනි. මොනවද? ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ. ඇවිදිනවා ගතේ. නතර වෙනවා තිතේ. වාඩි වෙනවා නිසින්නේ. සුත්තේ නිදා ගන්නවා. ඔය ඉරියව් 4නේ කරන්නේ මොනවා කළත් වෙන මොනවා කරමින් හිටියත් කරන සියලු දේ ඔය ඉරියව් 4ට වැටෙනවා. ඇවිදීමට, නතර වීමට, වාඩි වීමට, නිදා ගැනීමට. ඔය 4න් තොරව වෙන මුකුත් ජීවිතයක් නැහැ පින්නතුනි. එතකොට මේ කායික ඉරියව් ගැන සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕනේ. ඉතාම හොඳින් සතිය දියුණු කරන්නට ඔය ඉරියාපත භාවනාව උදව් වෙනවා. මෙතෙන්දි කරන්නේ බාහිර අරමුණු වලට හිත විසිරෙන්න දෙන්නේ නැතිව ශරීරයේ ඒ වෙලාවට ඒ වෙලාවේදී සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය තුලම සිත පිහිටුවනවා. සිතට රාගයක් එන්න ඉඩ දෙන්නේ නැහැ. ද්වේෂයක් ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මතක තියාගන්න. එහෙම ඉඩ දෙන්නේ නැතිව මේ චේතනා මුල් වෙලා නේද මේ ඉරියව් පවත්වන්නේ කියලා තේරුම් ගන්නවා.
මම කියලා කෙනෙක් නැති බවත් තේරුම් ගන්නවා. ඒ වගේම හේතුඵල සම්බන්ධතාවය තේරුම් ගන්නවා. එකම පින්නතුනි ශරීරයේ සිද්ධ වෙන ඉරියව් ඔක්කොම වෙනස් වීම මුල් කරගෙන නේද සිද්ධ වෙන්නේ. එතකොට වේදනා වින්දන වෙනස් වෙනවා. සංඥා හඳුනා ගැනීම වෙනස් වෙනවා. චේතනා වෙනස් වෙනවා. සිතිවිලි වෙනස් වෙනවා. එතකොට මේ භික්ෂුව මේ යෝගියා මේවා තේරුම් ගන්නවා. ඇවිදින වෙලාවට නතර වෙලා ඉන්න වෙලාවට වාඩි වෙලා ඉන්න වෙලාවට නිදාගන්න වෙලාවට මේ සියල්ල සිද්ධ වෙන්නේ චේතනා මුල් වෙලා. ඊළඟට මේවා තුල මම කියලා කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ හේතුඵල සම්බන්ධතාවයක්. ඒකට මේ කොහොම වෙනස් වීම මුල් කරගෙනයි වෙන්නේ. එතකොට මේ කාලය තුල වින්දන සංඥා චේතනා සිතවිලි මේ ඔක්කොම වෙනස් වෙනවා කියලා මේ ඇත්තා තේරුම් ගන්නවා. ඉතින් ඒකට තමයි මේ ඉරියාපත පබ්බේදී කියන්නේ මෙහෙම ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. පිනතුන්ට පාඩම් නේද? බොහෝ දෙනෙකුට පාඩම් වෙලා තියෙනවා. තිතෝවා තිතෝමීති පජානාති. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. සයානෝවා සයානෝමීති පජානාති. කියන්නේ ගමන් කරනකොට ගමන් කරනවා කියලා නුවණින් දැනගන්නවා. නැවතී ඉන්නකොට දැන් නැවතිලා ඉන්නේ කියලා එකත් නුවණින් දැනගන්නවා. ඉඳගෙන ඉන්නකොට එකත් නුවණින් දැනගන්නවා දැන් ඉඳගෙන ඉන්නවා. වෙන එකක් කරනවා නෙවෙයි. සැතපී ඉන්නකොට සැතපී ඉන්නවා කියලාත් දැනගන්නවා. ගමන් කරනකොට වෙන දෙයක් කර නෙවෙයි ගමන් කරන බව. නැවතිලා ඉන්නකොට වෙන දෙයක් කරන එක නෙවෙයි නැවතී ඉන්න බව. ඉඳගෙන ඉන්නකොට වෙන එකක් කරනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා. සැතපීලා ඉන්නකොට දැන් සැතපෙනවා. වෙන එකක් නැහැ. ඉතින් මෙහෙම තවදුරටත් ওই සතර ඉරියව් වලට අසු නොවන මොකක් හරි ඉරියව්වක් තිබුණොත් යතා යතාවා පනස්ස කායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති. කියන්නේ ඒ වෙලාවට යම් විදිහකට මේ තනත්තාගේ ශරීරයේ පවතිනවද මේ යෝගියාගේ ඒ විදිහටම ශරීර ස්වභාවය නුවණින් දැනගන්නට ඕනේ. නිකම්ම දැනගෙන ඉන්නව නෙවෙයි. අර ඉස්සෙල්ලා කියපු විදිහට. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ ඔහොම කරනකොට ශ්‍රාවක සංඝයාට නැවතත් දේශනා කළ තිනවා මේ සූත්‍රයේදී. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පයිතත්තස්ස විහෙරතෝ යේගේසිතා සරසංකප්පා තේ පහියන්ති තේ සම්පහානා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. ඒවම්පි භික්කවේ භික්ඛු කායගතා සතින් භාවේති. බලන්නකෝ නේද? ඉරියව්ව සතර ඉරියව් පැවැත්වීමේදී. ඔක කොහොම දැනගෙනම සිහියෙන් ඉඳගෙන කෙලෙස් ඇති වෙන්න ඉඩ නොදී ඔක පවත්නකොට ওই සතර ඉරියව් වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් දැනගෙන Tamanගේ හිතේ පාලනයට ගන්නකොට එයා ඉන්නේ පින්නතුනේ අපමත්තස්ස ආතාපිනෝ පයිතත්තස්ස විහෙරතිනේ. එළඹ සිටි සිහියෙන් එයා ඉන්නේ. ඔන්න. පරිස්සම් සහිතව ඉන්නේ. කෙලෙස් නැති කරන වීරියෙන් යුක්තව ඉන්නේ. ඉතින් එහෙම ඉන්නකොට ඔන්න ඒ යෝගියාගේ
යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. තණ්හාව ඇසුරු කරගෙන තියෙන රාග සංකල්පනා ඒවා නැති වෙලා යනවා. තණ්හාව ඇසුරු කරගත්ත මේ වැగిරෙන සංකල්පන රාග සංකල්පනා තියෙනකොට නැති වෙනකොට අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. තමා තුළම හිත ඊටාම හොඳින් පිහිටනවනේ. හිත සංසිඳනවනේ, සම්නිසීදති. හිත එකඟ වෙනවා, ඒකෝදී හෝති. සමාධියති සමාධි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි. ඉතින් මෙන්න මෙහෙම ඒ ශ්‍රාවකයා කායගත සතිය වඩනවා කියලා. ඔය ඉරියාපත භාවනාවේදී. එතකොට ඊළඟට තවත් එහාට යනවා මේ යෝගියා. නේ දැන් හුස්ම රැල්ල පස්සම්බනේ වීම දක්වා වැඩුණා. ඊළඟට සතර ඉරියව්ව වලදී කෙලෙස් ඇති නොවන විදිහට සතර ඉරියව් පවත්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යෝගියා කායගත සතිය ශරීරයේ ක්‍රියාකාරීත්වයේ අනුව සිහිය පිහිටවන්ට ඊළඟට බලනවා. එතනදී උදව් කරගන්නේ සම්පජඤ්ඤය. කායගත සති සම්පජඤ්ඤය. කියන්නේ සම්පජඤ්ඤය කියන්නේ සම්පජඤ්ඤය කෙලෙස් නැති කිරීමේ නුවණට. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා අර අපි විස්තර කරපු අර ඉරියාපත, ඒ කියන්නේ සිහියෙන් ඉරියව් පැවැත්වීමට පැවැත්වීමනේ කිව්වේ සම්පජඤ්ඤයත්. මේ දෙක එකටමයි තියෙන්නේ. තේරුණාද? මේ දෙක එකටමයි තියෙන්නේ. එතකොට මේක භාවනා කරන හැම දෙනාම මුලින්ම පුහුණු කරන්නටම ඕන. මේක හොඳින් පුහුණු කළාම පස්සේ අරමුණු ඔස්සේ හිත විසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද සම්පජඤ්ඤය? කෙලෙස් නැති කිරීමේ, ප්‍රහාණය කිරීමේ නුවණ. ඉරියාපත සිහියෙන් සතර ඉරියව් පැවැත්වීම. එතකොට සති සම්පජඤ්ඤය කියන්නේ එකක් වගේ පෙනුනට ඒ දෙක දෙකක්. සති සම්පජඤ්ඤය. සති කියන්නේ සතර සතිපට්ඨානයට යොමු කළ සිහිය. මතක තියාගන්න. සම්පජඤ්ඤය කියන්නේ කෙලෙස් නැති කිරීමේ නුවණින් යුක්ත වීම. ඔකට හොඳ නිදර්ශනයක් තියෙනවා. අර නන්ද හාමුදුරුවන් වහන්සේගේ සතිය සම්පජඤ්ඤය ගැන බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ නන්ද සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. ඒක මතක් කරගන්න. පින්නතුනි නන්ද හාමුදුරුවෝ උන්වහන්සේගේ සතිය, ඒ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේ හැටි කියනවා. ඒ වගේම උන්වහන්සේගේ සම්පජඤ්ඤය හැටි එතනදී දේශනා කරනවා. එතන කියනවා මෙහෙම නන්ද ආමුදුරුවන් වහන්සේට සියලු විඳීම් වේදනා ඇති වෙන්නේ දැනුවත්වමයි. ඒ විඳීම් පවතින්නේ දැනුවත්වමයි. ඒ විඳීම් නැති වෙලා යන්නේ දැනුවත්වමයි. ඊළඟට සංඥා ගැන කියනවා. උන්වහන්සේට නන්දහාමුදුරන් වහන්සේට හඳුනා ගැනීම ඔක්කොම ඇති වෙන්නේ දැනුවත්වමයි. පවතින්නේ දැනුවත්වමයි. ඒ
ඒවා නැති වෙලා යන්නේ දැනුවත්ව. ඊළඟට කියනවා විතර්ක ගැන. උන්වහන්සේට කල්පනා ඇති වෙන්නේ විතර්ක ඇති වෙන්නේ පවතින්නේ නැතිව යන්නේ දැනුවත්වමයි. එතකොට වින්දන වේදනා සංඥා විතර්ක ඒවා හටගන්න බව දන්නවා පවතින බව දන්නවා නැති වෙලා යන බව දන්නවා උන්වහන්සේ. කොහොම එකක්ද ඒක? ඒ වගේම පින්නතුනි නන්ද හාමුදුරුවන් වහන්සේ ඉරියව් පවත්වපු හැටි දේශනා කළා තියෙනවා. උන්වහන්සේ නැගෙනහිර බලන්ට ඕන වෙන වෙලාවට උන්වහන්සේ බලන්නේ කොහොමද? පින්නතුනි මුළු හිතෙන්ම නැගෙනහිර දිශාවට හිත යොමු කරනවා. මුළු හිතම නැගෙනහිර දිශාවට යොමු කරනවා. ඒකම අරමුණු වලට හිත විසිරෙන්න ඉඩ දෙන්නේ නැතිව නැගෙනහිර දිශාව බලනවා. කොහොමද? කෙලෙස් වල හිත ගාවන්නේ නැහැ. එතකොට ඒ විදිහමයි අනිත් ඒවත්. අනිත් දිශාවනොත්. මෙහෙම හැම දිශාවකටම හිත යොමු කරලා බලනකොට කෙලෙස් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැතිව මේ සම්පජානකාරී බවෙන් යුක්තව කෙලෙස් නැති කරන නුවණින් යුක්ත වුණා කියලා කියනවා. අවිජ්ජා දෝමනස්ස දෙක නැහැ. ආතාපි සම්පජානෝ සතිමා තමයි තිබුණේ. ඉතින් මේ කායගතාසති සූත්‍රයේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද සම්පජඤ්ඤ කෙලෙස් නැති කිරීමේ නුවණ වඩන්නේ කියලා. අපි උත්සාහවත් වෙනවානේ සම්පජඤ්ඤ දියුණු කරන්නට නේද? කෙලෙස් නැති කිරීමේ නුවණ වඩන්නට කොහොමද ඒක කරන්නේ? මෙන්න ක්‍රමවේදය. අභික්ඛන්තේ පටික්ඛන්තේ මුළු ජීවිතේම තියෙනවා මෙතන. මේ බලන්න. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසීතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. ඔය ටිකෙන් හැර වෙන මොනවත් ජීවිතේ කරන්න තියෙනවද බලන්න? නෑනේ. බලන්න. ඔන්න සම්පජානය ඉදිරියට යනකොට ආපසු හැරෙනකොට කෙලෙස් නැති කිරීමේ නුවණින් යුක්තව ඉදිරියට යනවා ආපසු හැරෙනවා. කෙලෙස් වලට ඉඳිට දෙන්නේ නැහැ. සිහියෙන් නුවණින්. ඊළඟට ඉස්සරහා බලනකොට වටපිට බලනකොට කෙලෙස් නැති කිරීමේ නුවණින් යුක්තව බලනවා. ඊළඟට අත්වා හකුලනකොට ඒවා නැවත දිගාරිනකොට කෙලෙස් නැති කිරීමේ නුවණින් යුක්ත වෙනවා. ඊළඟට මෙතන භික්ෂුන් වහන්සේ නමක් ගැනනේ කියන්නේ. දෙපට සිවුර, පාත්‍රය, අන්දනය, තනිපට සිවුර මේවා දරනකොට පොරවනකොට කෙලෙස් නැති කිරීමේ නුවණින් යුක්ත වෙනවා. ගිහියත් එක්නම් අඳින ඇඳුම් අඳිනකොට බඩු බාහිර පාවිච්චි කරනකොට ඒත් එහෙමමයි. ඊළඟට අසීතේ පීතේ කායිතේ කිව්වනේ ආහාර අනුභව කරනකොට, තේ කෝපි වතුර බොනකොට, හපල අනුභව කරනකොට, වළඳන දේ රස විඳිනකොට නේද? කෙලෙස් නැති කිරීමේ නුවණින් යුක්ත වෙනවා. ඊළඟට උච්චාර පස්සාව කම්මේ බලන්නකෝ. ඊළඟට වැසිකිලි කරනකොට පවා කැසිකිලි කරනකොට පවා
ඒක කෙලෙස් නැති කිරීමේ නුවණින් යුක්ත වෙනවා. ඒක දැනගෙන කරනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාවිතේ තුන්නී භාවයේ සම්පජානකාරී වති. ගමන් කරනකොට, නැවතිලා ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සතපිලා ඉන්නකොට, අවදි වෙලා ඉන්නකොට, කතා බස් කරනකොට, නිහඬව ඉන්නකොට කෙලෙස් නැති කිරීමේ නුවණින් යුක්ත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සම්පජානකාරී බව, නුවණින් යුක්ත බව ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එළඹ සිටි සිහියෙන් පරිස්සමින් සහිතව කෙලෙස් නැති කිරීමේ වීරියෙන් යුක්තවයි කාලය ගත කරන්නේ කියලා. ඉතින් එහෙම වෙනකොටත් දේශනා කරනවා මේ ශ්‍රාවකයාට මොකද ලැබෙන්නේ? තණ්හාව ඇසුරු කරගෙන තියෙන රාග සංකල්පනා ඒවා නැති වෙලා යනවා. ඒ තණ්හාව ඇසුරු කරගත්ත රාග සංකල්පනා නැති වෙනකොට අජ්ජත්තමේව චිත්තං සම්තිතති. තමා තුළම හිත හොඳින් පිහිටනවා, හිත සංසිඳනවා, හිත එකඟ වෙනවා, සමාධිමත් වෙනවා කියලා. මෙතනදිත් පින්නතුනි දේශනා කරනවා ඔන්න ඔය විදිහටයි ශ්‍රාවකයා කායගත සතිය වඩන්නේ. එතකොට සම්පජානයේදීත් කායගත සතිය වැඩෙනවා. සති සම්පජඤ්ඤයේදී. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ওই කායගත සතියේදී තවත් එකක් තවත් එහාට යනවා. පටික්කුල මනසිකාරය. ඔය ශරීරයේ තියෙන පිළිකුල් සහගත දේවල් දිහා නුවණින් අවබෝධ ඥාණයෙන් බැලීමට කියනවා මොකද්ද? පටික්කුල මනසිකාරය. එතකොට පින්නතුනි මේ කාම ලෝකේ ජීවත් වෙන මිනිස්සු ශරීරයේ ඇතුළත පිටත තියෙන පිළිකුල් බව ගැන අපි කැමතිද? එළිය කතා කරන්න කැමති නෑනේ. කොහොමද කැමති? අසුබ දේවල් සුබ වශයෙන් බලන්නයි කැමති. අසුබ දේ සුබ වශයෙන් බලන්නේ ඔය පංචකාම ලෝකයෙන් නැති වෙයි කියලා බයටනේ නේද? ඒක රස විඳින්න බැරි වෙයි කියලා තියෙන බය. එතකොට අවබෝධයෙන් රස විඳීමටයි අනවබෝධයෙන් රස විඳීමටයි ඒක දෙකක්. එකක් නෙවෙයි ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන තුරු පින්නතුනි ලෝකේ නියම ඇත්ත ඇති සැටියට අවබෝධයක් තිබුණේ නැහැ. සියල්ල අවිද්‍යාවෙන් වැහිලා තිබුණේ. උන්වහන්සේ විද්‍යාව පහළ කරගෙන ඇත්ත ඇති හැටියට බලන්න ඉගැන්වුවානේ. කොහොමද බලන්න ඉගැන්වුවේ? ඇත්ත හැටියට. අසුබ දේ අසුබ හැටියටම දකින්න ඉගැන්වුවා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියටම බලන්න කිව්වා. දුක් දේ දුක් හැටියටම බලන්න කිව්වා. අනාත්ම දේ අනාත්ම හැටියටම බලන්න කිව්වා. නේද? අපි පුරුදු වෙලා තියෙන්නේ සුබයි කියලා බලන්න, නිට්ටයයි කියලා බලන්න, සැපයි කියලා බලන්න, ආත්මයි කියලා බලන්න. නමුත් එහෙම නෙවෙයි. ඉතින් ওই ශරීරයේ තියෙන අසුබ දේ, ලෝකයේ තියෙන අසුබ දේ අසුබ හැටියටම බැලීම, ඒකට කියනවා යථාර්ථවත්ව බැලීම කියලා. ඒක වැරදි නෑ. හරිම ස්වාභාවිකයි. ඒක අසුභවාදයක් නෙවෙයි. ඒක සුභවාදයකුත් නෙවෙයි. ඒක යථාර්ථවාදී බවක්. අසුභ දේ සුභ වශයෙන් බැලුවොත් අන්න එතනදී ඒක වැරදි. ඒක හරිම අස්වාභාවික දෙයක් වෙනවා. එතකොට අනිච්චේ නිච්ච සංඤේ, අනිත්‍ය දේ නිට්ටය හැටියට බැලුවොත් එතනදී වැරදි නේද? ඒක මුලාවක් වෙනවා. දුක්ඛ දේ සුඛ සංඤේ, දුක්ඛේ සුඛ සංඤේ,
දුක් දේ සැප හැටියට බැලුවොත් ඒත් වැරදි. අනත්තේ ආත්ම සංඤේ අනාත්ම දේ ආත්ම හැටියට බැලුවොත් එතකොටත් ඒක වැරදි. එතකොට පින්නතුනි තේරුම් ගන්න මේ කායගත සතියේදී අසුබ දේ අසුබ වශයෙන් බලන්නේ කොහොමද? ඒක පෙන්වලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙහෙම. යතා අදෝ තතා උද්ධං තතා උද්ධං යතා අදෝ. නැවතත් බලන්න. යතා අදෝ තතා උද්ධං තතා උද්ධං යතා අදෝ. මොකක්ද කිව්වේ? යතා අදෝ තතා උද්ධං. යට යම්සේ නම් උඩත් ඒ වගේමයි. යට යම්සේ නම් උඩත් ඒ වගේමයි. ඊළඟට තතා උද්ධං යතා අදෝ. උඩ යම්සේ නම් යටත් ඒ වගේමයි. යට යම්සේ නම් උඩත් ඒ වගේමයි. උඩ යම්සේ නම් යටත් ඒ වගේමයි. ඒ කියන්නේ මොකක්ද? යට කියලා කිව්වේ ශරීරයේ කෙස් වලින් යට. උඩ කියලා කිව්වේ යටුපතුලෙන් උඩ. මෙහෙම උඩ යට උද්දං අදෝ බලමින් වාසය කිරීම කියන්නේ අසුබ වශයෙන් බැලීමට. ඔන්න දැන් කායගත සතියේදී උඩ යට බලන්නේ මෙහෙමයි. ශරීරය හිතෙන් විවෘත කරනවා. පුළුවන්ද කරන්න? ශරීරය ඉසේ ඉඳලා පාදාන්තය දක්වා පාදාන්තයේ ඉඳලා ඉස දක්වා හිතෙන් අරිනවා. ඒක ඉස්සරහා තියාගන්නවා. තියාගෙන බලනවා. පුළුවන්ද කරන්න? කරන්න ඕනේ එහෙම. කරන්න ඕනේ එහෙම. එතකොට බලනකොට කිසි පිළිකුලක් නැතිව අත්තිමස්මින් කායේ සතර මහා භූත වලින් ඇතිවෙච්ච මේ ශරීරේ තියෙන්නේ මොනවද? ඔන්න පේනවා. කේසා කෙස්. කළු පාට ඔය වයසට යනකොට අර අඹපාලි කිව්වනේ නේද? තේ ජරාය සානවාක සදිසා සත්‍යවාදි වචනං අනඤ්‍යතා කිව්වා. නේද? කාලකා බමරවන්න සදිසා වෙල්ලි තග්ගා මම මුද්දජා තේ ජරාය සානවාක සදිසා සත්‍යවාදි වචනං අනඤ්‍යතා. තරුණ කාලේ මගේ කෙස් ටික බඹරු වෙලා කළු පාටට බඹරු ටිකක් වගේ වැටි වෙල්ලි තග්ගා ක්‍රේල් වෙලා තිබුණා. මම මුද්දජා මගේ කෙස් තේ ජරාය සානවාක සදිසා දැන් ඒක දිරලා ගිහිල්ලා හන කෙඳි ටිකක් වගේ වෙලා කිව්වා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා. ඇත්ත කියන බුදුරජාණන් වහන්සේගේ වචනේ අනේ වෙනස් කරන්න බෑ නේද කිව්වා. අම්මපාලි තේරි ගාතාව කියවන්න. හරි ලස්සනයි. ඉසේ ඉඳලා පාදාන්තය දක්වා තරුණ කාලයේ තිබිච්ච විදිහත් අම්මපාලියේ මහලු වුණාට පස්සේ තියෙන විදිහත් තාම ලස්සනට විවරණය කළා තියෙනවා. අම්මපාලි තේරි ගාතාවේ. එතකොට දැන් මේ බලන්න අත්තිමස්මින් කායේ මේ කයේ කේසා කළු පාටට තිබිච්ච තියෙන කේස් වයසට යනකොට හන කෙඳි වගේ වෙනවා. සුදු පාට වෙලා හාවෙකුගේ වගේ ලොම් ගඳ ගහන දිරාගෙන යන කේස් තියෙනවා කියලා දකිනවා. විවෘත කරලා බලනකොට ලොම් තියෙනවා කුණු දුවිලි තැවිලා තියෙන දුඟ දාමන දහදියේ මිශ්‍ර වෙච්ච වෙලා ඒක දකින්නවා. නඛා
නියපොතු ඒවා දි รา පත් වෙනකොට නියපොතු තියෙන බව දකින්නවා දි รา පත් වෙලා. දන්තා දත් නේද හැදිලා ඊළඟට දත් ටික උදේ හවස මැද්දේ නැත්තම් එහෙම කොහොමද? ගඳ ගහනවා, මැරියම් බැඳෙනවා, එහෙම දත් පණුව කනවා, එහෙමනේ දන්තා. තචෝ සම මෙහාමට හොරිය ඇදෙනවා, වන කුෂ්ඨ, අලුහාම්, පිළිකා මේ ඔක්කොම එහෙම හැදෙන හමක්. ඒ වගේම වයසට යනකොට රැලි වැටිලා එහෙම රැලි වැටෙන සමක් තියෙන්නේ කබර ගොයෙකුට වගේ. ඊළඟ මාංශම් මස් තුවාල වුණාම සැරව හැදෙන පණුවන් හැදෙන ගඳ ගහන මස්. ඊළඟ තියෙනවා නහර මස් අතර තියෙන මේ වැල් පුරුක් වගේ මස් වල පැටලිලා තියෙන නහර තියෙනවා. ශරීරයේ පුරාම ලේ අරගෙන යන නහර වැල්. අටි ඇට, හිස් කබලේ ඇට, බෙල්ලේ ඇට, උරහිසේ ඇට, අත් ඇට, ඇඟිලි ඇට, පපුවේ ඇට, ඉල ඇට, කොඳු ඇට, කලවයේ ඇට, දනහිස් වල ඇට, පා ඇට, පා ඇඟිලි ඇට, පිළුඹේ ඇට ඔක්කොම තියෙනවා. වෙන් කළා ගත්තොත් ඇට අට්ටි ඊළඟ මේ නහර වලින් මස් වට වෙලා තියෙන ඇට සැකිල්ල ඒක දකින්නවා අට්ටි මින්ජන් ඇට මිදුළු නේද ජෙලි වගේ ඇට ඇතුලේ තියෙන කුණු වී යන ඇට ලොඳ තියනවා කියලා දකින්නවා පේනවා ඒක වක්කම් ලේ වලට එකතු වෙන ජලයේ පෙරලා මූත්‍රා බවට පත් කරවන තියෙන වකුගඩු පුංචි අඹ ගෙඩි දෙකක් වගේ තියෙන ලෙඩ හැදෙන වකුගඩු තියෙනවා. ඊළඟට හදයන් මොකද්ද? අඩපතක් විතර සිනි ගඳ ගහන ලේ හද වස්තුව ශරීරයේ පුරාම ලේ පතුරවා හරිනවා. ප්‍රධාන ස්ථානයේ වෙන හදේ වස්තුව. ඒකත් ලෙඩ වලට භාජනය වෙන එකක්. යකනම් අක්මාව තියෙනවා දකින්නවා. පිළිගඳ ගහන ලොකු ලේ කුට්ටියක්නේ ඒක ලෙඩ හැදෙන එකක්. ඊළඟට කිලෝමක පිත්තාසය. මේ කාපාටට ගලන දියරයක්. පිත පියකන් බඩදිව ලෙඩ හැදෙන කුණු වෙලා මස් කෑල්ලක් වගේ තියෙන බඩදිව. පප්පාසං කියන්නේ පෙනහැලු දෙක. හුස්ම ගන්නකොට පිම්බෙනවා හැකිලෙනවා කුඩා නල වලින් ලේ වලින් මසින් පිරিলা පෙනහැලු තියෙනවා. ඒකත් බලනවා දකින්නවා. අන්තං තවත් තියෙනවා. හැම ගහපු සර්පෙක් වගේ නයෙක් වගේ නේද? කුඩා බඩවැල අන්තං දරණ ගහගෙන ඉන්න කුඩා පණුව ඉන්න කුඩා බඩවැල. අන්ත ගුණම් මහ බඩවැල. ගන්න ආහාර අසුචි බවට පත් වෙලා අසුචි වලින් යුක්ත දරණ ගහගෙන තියෙන මහ බඩවැල උදරියන් ආමාශය. දැන් කටට ගත් ආහාර ගලනාලෙ දිගේ ගිහිල්ලා වැටෙන වමනේ පුරෝපු මල්ලක් වගේ. ඒක තියෙනවා උදරිය බොක්ක කරීසං අසුචි. මුකේට ගත්ත ආහාර දිරවලා ඔක්කොම ඕජස් ටික ශරීරයට ඇදලා ගත්තට පස්සේ කුණු වෙච්ච මැටි ගොඩක් වගේ එළියට දාන. දුගඳහමන අසුචි. මත්තලුංගම් මොළය ඒකත් තියෙනවා දකින්නවා. හිස් කබල ඇතුලේ දඟර හැදිලා ලේ වලින් පිරීලා කුරුම්බ ගෙඩියක් වගේ ලොඳ වගේ තියෙන මොළය. පිත්තං කහ පාට දියරයක් ඇටියට පිත සෙම ගඳ ගහන පෙන වගේ කටින් පිට වෙනවා. පුම්බෝ සැරව තුවාල හැදුනාම ඒව නරක් වෙලා
ගලන ගඳ ගහන පණුව ඇදෙන සැරව ලෝහිතන් ලේ සිනි ගඳ ගහන ලේ සේදෝ දහඩිය ගඳ ගහන දහඩිය මේ දෝ තෙල් මන්ද හමටයි මස් වලටයි අතර තියෙන තෙල් මන්ද අස්සු කඳුළු ඊට වසා වුරුණු තෙල් කේලෝ කෙල මේවනේ තියෙන්නේ. එතකොට සිංගානිකා නාස්තිදුරු දෙකෙන් දියර ඇටියට නැත්තම් ඝනව හෙම්බිරිසාව ඇදුනාම වැගිරෙන සොටු ලසිකා සඳ මිදුළු සන්ධි අතරේ තියෙන ලිස්සන සෙවල මුත්තම් මුත්‍රා. එතකොට ඔන්න ඔය 32 ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ශරීරයේ තියෙන කුණප කොටස් ඔය 32 හරියටම මේක උපමාවක් කියනවා මේකෙදී මේ සූත්‍රයේදී. දෙපැත්තෙන්ම පින්නතුනි කටවල් තියෙන මල්ලක් ඇතුලේ පුරවලා තියෙන ධාන්‍ය වගේ. ඒක ඇතුලේ පුරවලා තියෙන එක එක වර්ගයේ ධාන්‍ය ඇට. දැන් හොඳට ඇස් පේන මිනිස්සෙක් මේ මල්ල ලියනවා. ලියලා අර මල්ලේ තියෙන ධාන්‍ය වෙන් වෙන් විදියට හඳුනා ගන්නවා. කොහමද? මේ සාලි මෙන්න මේවා තමයි LV. මේ වීහි මේවා වී. මේ මුග්ගා මේවා මුං ඇට. ඉමේ මාසා මේවා මෑට. ඉමේ තිලා මේවා තල ඇට. ඉමේ තණ්ඩුලාති මේ සහල් කියලා හඳුනා ගන්නවා. අන්න ඒ වගේ මේ කායගත සතියේ පටික්කුල මානසිකාරයේ වඩන කෙනා මේ ශරීරයේ යටිපතුලෙන් උඩින් සිට ඉඳලා ඉසේ කෙස් වලින් පහළට ওই ශරීරයේ සමසීමා කරගෙන තියෙන අර ඉස්සෙල්ලා කියපු පින්නතුණි නොඑක ආකාරයෙන් පිළිලා තියෙන අපිරිසිදු දේවල් ගැන සත්‍ය ඥානයේ මතුවෙන විදියට මේ දෙතිස් කුණප ගැන නැවත නැවත සිහියෙන් නුවණින් හොයලා බලනවා කියලා දේශනා කළා. ඔන්න ඔහොම කරනකොට මේ ශරීරයේ ওই දෙතිස් කුණප ගැන හොයලා බලනකොට ওই විදියට කායගත සති සූත්‍රයේ පෙන්වන විදියට කායගත සතියේ පටික්කුල මනසිකාරය කියන්නේ ඔකට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ යෝගියා ඒ භික්ෂුව කොහොමද ඉන්නේ? ඔක කරනකොට අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරති. එයා ඉන්නේ එළඹ සිටි සිහියෙන්නේ. බොහොම පරිස්සම් සහිතවනේ. කෙලෙස් නැති කිරීමේ වීරියෙන් යුක්තවනේ වාසය කරන්නේ. ඉතින් එහෙම ඉන්නකොට දේශනා කළා පින්නතුනි ඔය පටික්කුල මානසිකාරයේ වඩන කොටත් ඔය තණ්හාව ඇසුරු කරගෙන තියෙන රාග සංකල්පන ඒවා නැති වෙලා යනවා. ඒ තණ්හාව ඇසුරු කරගත්ත රාග සංකල්පන නැති වෙනකොට තමන් තුළම ආධ්‍යාත්මය තුළම හිත හොඳට පිහිටනවා. හිත සංසිඳෙනවා, සිත එකඟ වෙනවා, සමාධිය වැඩෙනවා. මෙන්න මෙහෙමත් ඒ ශ්‍රාවකයා කායගත සතියේ වඩනවා කියලා දේශනා කළා. එතකොට දැන් අපි ආනාපාන සතියේ කාය සංස්කාර සංසිඳන තුරු ඒක වඩලා ඉරියාපත භාවනාව ඒකත් වැඩෙනවා. කායගත සතිය සම්පජඤ්ඤත් වැඩුණා. පටික්කුල මානසිකාරයත් වැඩුණා. ඊළඟට තියෙන්නේ මොකද්ද? ධාතු මානසිකාරය. කායගත සතියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම මහණෙනි ඔය කායගත සතිය වරන්ත භාවනා වශයෙන් පුහුණු කරන්ට තවත් එකක් තියෙනවා. ධාතු මානසිකාරය.
එතකොට පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය කියන්නේ සතර මහා ධාතු හා ඒවායින් ඇතිවෙච්ච දේවල් වලට. එතකොට සතර මහා ධාතු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේ හතර කොහොම කියලාද දේශනා කළේ? විසගෝර සර්පයන් 4 දෙනෙක් වගේ කියලා මේ දේශනා කළේ. මේ සසර පැවැත්ම නතර වෙන තැන කොතනද කියලා දේශනා කරපු තැනකුත් තියෙනවා. කොහොමද කිව්වේ? යත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම් කිසි තැනක ওই පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ඔය සතර මහා ධාතු පිහිටා හිටින්නේ නැත්නම්, ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැත්නම් එතන නාමයත් රූපයත් දෙක ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා. එතකොට මේ සතර මහා භූත පිහිටා නැති එකම තැන තමයි කොහෙද? පිහිටන් නැති තැන නිවන. එතකොට තේරුම් ගන්න ඕන අපි නිවනින් මෙහා හැම තැනකම කාම ලෝක, රූප ලෝක, කාම භවය, රූප භවය, අරූප භවය මේ හැම තැනකම සතර මහා භූත තියෙනවා. ඒ හැම තැනකම නාම රූප දෙකක් පිහිටනවා. ඒක තමයි භවය. කාම භවය, රූප භවය, අරූප භවය වගේ කොහේ ගියත් මේ පිළිවෙල නතර වෙන්නේ නැහැ. සතර මහා භූත දරුණු විශේෂයිත සර්පයෝ 4 දෙනෙක් කිව්වේ ඒ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි මේ කායගත සතිය වඩන යෝගියාට මේ තව භාවනාවක් තියෙනවා. ඒක තමයි ධාතු මනසිකාරය කියලා. එතකොට මේ ධාතු මනසිකාරයේ වඩනකොට ඒ යෝගියා නැත්තම් ඒ භික්ෂුව මේ ශරීරයේ යම් විදියකට නම් තියෙන්නේ ඒ තියෙන ධාතුසෝ පච්චවෙක්කති ඒ මූලික ස්වභාවයන් ටික වෙන් වශයෙන් වෙන් කරලා නුවණින් බලනවනේ. කොහොමද බලන්නේ? බලන්නේ අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. බලන්නේ මෙහෙමයි. මගේ මේ ශරීරයේ තියෙන්නේ පඨවි ධාතු නේද? කක්කලං කරිගතං උපාදින්නන්නේ. එහෙම කරකශ රළු බවට පත්වෙච්ච ගොරෝසු ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතුව තියෙනවා කියලා දැනගන්නවා. මගේ ශරීරයේ තියෙන ආපෝ ධාතු දීවි යන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේ. එහෙම තියෙනවා කියලා දැනගන්නවා. මගේ මේ ශරීරයේ තියෙන තේජෝ ධාතු උණුසුම් ස්වභාවයෙන් යුක්ත දේ. මගේ මේ ශරීරයේ තියෙන වායු ධාතු හමා යන වායු ස්වභාවයෙන් යුක්ත දේ කියලා එහෙම. එතකොට මේ සතර මහා භූත තේරුම් ගන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න ඇති කායගත සති සූත්‍රයට ඇතුළත් නැහැ. ඒත් මේ සතර මහා භූත ශරීරය තුල තියෙන හැටි ගැන පැහැදිලි විස්තරයක් රාහුලවාද සූත්‍රයේදී තිබෙනවා. ඊළඟට ධාතු විභංග සූත්‍රයේත් හොඳ ලස්සන විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියන මේ සතර මහා භූත, සතර මහා ධාතු අජ්ජත්තික බාහිර
ශරීරයේ ඇතුළතෙන් තියෙනවා, ශරීරයෙන් පිටත බාහිර ලෝකෙත් තියෙනවා. එතකොට ශරීරයේ ඇතුළේ තියෙන ධාතුමයි බාහිර ලෝකෙත් තියෙන්නේ. වෙනසක් නැහැ නේ, මූලික ස්වභාවයෙන් එකයි. එතකොට තමා තුළ තියෙන පඨවි ධාතුව ඔන්න බලන්න. ඉස්සෙල්ලත් අපි කිව්වා ඒක වෙනත් ක්‍රමයකට. තමා කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයේ ගොරෝසු රළු දේවල් පඨවි ධාතුව. මොනවාද? කේස්, ලෝම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදේ මාංශය, අක්මාව, පිත්තාශය, බඩදිව, ඊළඟට පෙනහළු, කුඩා බඩවැල, මහ බඩවැල, බොක්ක, ආමාශය, අසුචි. මේවට අතිරේකව මේ ශරීරයේ ගොරෝසු රළු මොනවා හරි තියෙනවා නම් ඒවා ඔක්කොම පින්නතුනේ පඨවි ධාතුව තමයි. එතකොට මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර ලෝකයේ පඨවි ධාතුවත් ඔක්කොම පඨවි ධාතුව. ඒවා මේ සූත්‍රයේ නැතත් ඒවා විදර්ශනා කරන විදිය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවනේ නේද? ඒවා මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මේ නොවේයි කියලා එහෙම කරනකොට මේ නිබ්බින්දති, නිබ්බින්දං විරජ්‍යති, විරාගා විමුච්ඡති කියලා එහෙම තියෙනවානේ. ඒවත් මතක් කරගන්න එතකොට. ඒ වගේම තමා තුළ තියෙන ආපෝ ධාතුව මොනවද? තමා කියලා හිතාගෙන ඉන්න ওই ශරීරයේ තියෙන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල් ආපෝ මොනවද? පිත්ත, සෙම, සැරව, දහදිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සෝටු, සඳ මිදුළු, මූත්‍ර. ඒවා හැර වැగిරෙන තවත් දේ තියෙනවා නම් ඒවා ඔක්කොමත් මොනවද? ආපෝ ධාතුව. ඒවත් විදර්ශනා කරන්න උගන්වලා තියෙනවා. ඊළඟට තමන් තුළ තියෙන තේජෝ ධාතුව, තමාගේ කියලා හිතාගෙන ඉන්න ශරීරයේ තියෙන උණුසුම් ස්වභාවයෙන් යුක්ත දේ. යම් උණුසුමකින් තමා දවනවා නම් ඒ තේජෝ ධාතුව. යම් උණුසුමකින් දිරීමට පත් කරනවා නම් ඒකත් තේජෝ ධාතුව. යම් උණුසුමකින් ශරීරයේ දැවිල්ල ඇති කරනවා නම් ඒකත් තේජෝ ධාතුව. කන බොන රස විඳින දේ ඊට හොඳින් දිරවනවා නම් ඒකත් තේජෝ ධාතුව. තේජෝ ධාතුව විස්තර කරන්නේ එහෙමයි. තමා තුළ බාහිරත් එහෙමමයි. ඊළඟට වායෝ ධාතුව. වායෝ ධාතුව විස්තර කරන්නේ කොහොමද? කටින් උඩට එන වාතය, අදුව මාර්ගයෙන් යටින් පිට වෙන වාතය, කුසේ පිරලා තියෙන වාතය, ඊළඟට සිරුරේ තනින් තන දුවන වාතය, ශරීරයේ අවයවවල දුවන වාතය, ඊළඟට ආශ්වාස ප්‍රාශ්වාස වාතය. ඒවත් මේ වායෝ ධාතුව. ඉතින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කායගත සතිය වඩන යෝගාවචරයා ධාතු වශයෙන් මෙනෙහි කරනවා. ඔය විදිහට කායගත සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ රළු උපමාවක් කියලා තියෙනවා. මෙහෙම මහණෙනි, දක්ෂ ගව ඝාතකෙක් ඉන්නවා. නැත්තම් එයාගේ ගව ඝාතක ගෝලයෙක් ඉන්නවා. එයා ගව දෙනක් මරනවා. එහෙම මරලා හතරමං හන්දියක තියාගෙන කෑලි කෑලි වලට මේ ගව මස කපනවා. කපලා තියාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් අන්නේ වගේ කිව්වා, දේශනා කළා. කායගත සතිය වඩන භික්ෂුවක්, ශ්‍රාවකෙක් මේ ශරීරයේම යම් ආකාරයකටද තියෙන්නේ, ඒ තියෙන විදිහටම මූලික ස්වභාවයන් ධාතු වශයෙන් වෙන් කරලා නුවණින් බලන්න ඕනේ කියලා දේශනා කළා. මේ මගේ ශරීරයේ තියෙන්නේ පඨවි ධාතු, ගොරෝසු ස්වභාවයට අයිති දේ, ආපෝ ධාතු, දියවි යන වැగిරෙන ස්වභාවයට අයිති දේ,
තේජෝ ධාතු උණුසුම් ස්වභාවයට අයිති දේ, වායෝ ධාතු වායු ස්වභාවයට අයිති දේ කියලා. ඔහොම නුවණින් දකින්න කිව්වා. මේ ශාරීරික ධාතු වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. ඉතින් එහෙම පින්නතුනි ශාරීරික ධාතු වශයෙන් බලනකොට දේශනා කළා. එහෙම බලන යෝගියා නැත්තම් ඒ භික්ෂුව අපමත්තස්ස ආතාපිනෝ පයිතත්තස්ස විහෙරති. බලන්නකෝ. එළඹ සිටි සිහියෙන් ඉන්නේ. එයා පරිස්සම් සහිතව ඉන්නේ. කෙලස් නැති කිරීමේ වීරියෙන් යුක්තවයි ඉන්නේ කියලා කිව්වා. එහෙම වෙනකොට ඔන්න මේ තණ්හාව ඇසුරු කරගෙන තියෙන රාග සංකල්පනා ඒව නැති වෙනවා කිව්වා. තණ්හාව ඇසුරු කරගත්ත රාග සංකල්පනා නැති වෙනකොට අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. තමා තුළම ආධ්‍යාත්මය තුළම හිත ඉතා හොඳින් පිහිටනවා, හිත සංසිඳනවා, හිත එකඟ වෙනවා, හිත සමාධිමත් වෙනවා කියලා දේශනා කළා. ඉතින් පින්නතුනි මෙන්න මෙහෙමත් ඒ ශ්‍රාවකයා කායගත සතිය වඩනවා කියලා පින්නතුනි දේශනා කළා. එතකොට පින්නතුනි අද දවසේ අපි කායගත සති සූත්‍රය ඉගෙන ගනිමින් ආනාපාන සතිය කාය සංස්කාර පස්සම්බනේ වීම දක්වා සූත්‍රයේ තුලින් ඉගෙන ගත්තා. ඊළඟට ඉරියාපත භාවනාව පිළිබඳව ඉගෙන ගත්තා. සම්පජඤ්ඤ භාවනාව ගැනත් සූත්‍රයේ තුලින් ඉගෙන ගත්තා. පටික්කුල මානසිකාරය ඉගෙන ගත්තා. ඊළඟට ධාතු මානසිකාරය ඉගෙන ගත්තා. ඉදිරියේදී අපිට තියෙනවා නවසීවතිකේ ඉඳලා ඉදිරියට ඉගෙන ගන්නට අහුම්කම් දෙන්නට ඉදිරියේදී තියෙනවා. ඉතින් අද අපි කාලයෙන් මීට වඩා අපට ඉඩ ලැබෙන්නේ නැහැ. පින්නතුන් හොඳට නැවත මේ සූත්‍ර දේශනාව නැවත අහලා ඉගෙන ගන්නට උත්සාහවත් වෙන්නට හැම දිනාටම අපට මේ කායගත සතිය අවබෝධ වීමෙන් අවබෝධ කර ගැනීමෙන් සාන්තමා මහ නිවන් සුවයෙන් සැනසුම පිණිසම මේ ඉගෙන ගන්න ධර්මයේ ඉගෙන කියා ගන්න ධර්මය අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා හැම දිනම ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් දෙමු. තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ප්‍රාර්ථනා ගාතාවත් වැඳගෙන කියන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්බයා. සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේපි පානිනෝ. දුකෙන් පෙළෙන සත් දුකෙන් මිදෙත්වා
බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙහෙම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු